මේ දවස්වල උදේට නැගිට්ටම පේන දේ ටිකක් අමුතුයි නේද? මුළු ලංකාවම වගේ අමුතු සුදු පාට මීදුමකින් වැහිලා. ඒක සාමාන්‍ය මීදුමක් වගේ පෙනුනට ඇඟේ වදුනම නිකන් දූවිලි වගේ. ඉතින් අපි තීරණය කළා මේ පේන දේට වඩා ටිකක් ගැඹුරට ගිහින් බලන්න මේ ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා. ඇත්තට මේක හොඳ තීරණයක්. මොකද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවයි නිකුත් කරලා තියෙන නිවේදන බැලුවම මේක නිකම් කාලගුණික වෙනසක් කියලා අතහැරලා දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මේක පිටිපස්සේ ඊට වඩා ලොකු කතාවක් තියෙනවා. ඔව් අනිවාර්යෙන්ම. එහෙනම් අපි ඒ කතාවේ අගමුල හොයමු. අද අපේ මේ ගැඹුරු විමසුමේදී අපි ප්‍රධාන කාරණා දෙකක් දිහා බලමු. එකක් තමයි මේ අපේ වාතයේ තියෙන අමුත්ත, ඒ කියන්නේ වාතයේ ගුණාත්මක භාවය එකපාරටම මෙච්චර පහළ බහින්න හේතුව මොකක්ද? සහ ඒකත් එක්ක එනව කියන අම්ල වැසිවල තර්ජනය. ලස්සන පින්තූර අපි දකිනවා. හිම වැටිලා කියලා තමයි හැමෝම කියන්නේ. ඉතින් අපි බලමු ඒක ඇත්තටම හිමද නැත්නම් වෙන දෙයක්ද කියලා. හරියටම හරි. අපේ අරමුණ වෙන්නේ මේ පාරිසරික සංසිද්ධි දෙක පිටුපස තියෙන විද්‍යාව සරලව තේරුම් අරගෙන ඒවයින් අපිට වෙන්න පුළුවන් බලපෑම් මොනවද? ඒවයින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියන එක ගැන පැහැදිලි චිත්‍රයක් මවාදන එක. නියමයි. එහෙනම් අපි මුලින්ම පටන් ගමු මේ වාතයේ තියෙන සැඟවුණු තර්ජනයෙන්. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියනවා වාතයේ ගුණාත්මක භාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමක තියෙනවා කියලා. මේකට හේතුව මොකක්ද? මේ දූවිලි කොහෙන් දෙන්නේ? මේකට ප්‍රධානම හේතුව විදිහට හඳුනාගෙන තියෙන්නේ අපේ රටක මේ දවස්වල බලපාන ඊසාන දිග මෝසම සුළඟ. ඊසාන දිග මෝසම. ඔව්. මේ සුළං පද්ධතිය හරහා ඉන්දියාවේ ඉඳන් ඊ타ත්ම සූක්ෂම දූවිලි අංශු විශාල ප්‍රමාණයක් අපේ රටේ වායු ගෝලයට ඇතුල් වෙලා තියෙනවා. ඉන්දියාවේ ඉඳන්ද? ඒ කියන්නේ මේක අපේ රටේම ඇතිවෙච්ච දෙයක් නෙන්නේ. හැබැයි අපි හැමදාම දූවිලි දකින්නවනේ. මේ එන දූවිලි අංශවල කියන විශේෂත්වය මොකද්ද? මම දැක්ක PM 2.5 කියලා දෙයක් ගැන සඳහන් වෙනවා. ඔව්. මෙන්න මේකයි වැදගත්ම කාරණේ. මේවා සාමාන්‍ය දූවිලි නෙමෙයි. විද්‍යාත්මකව අපි මේවට කියනවා particulate matter කියලා. ඔබ සඳහන් කරපු PM 2.5 කියන්නේ මයික්‍රෝමීටර් 2.5ට වඩා කුඩා අංශු. මයික්‍රෝමීටර් 2.5. ඒක කොච්චර පොඩිද? මේවා කොච්චර පොඩිද කියනවා නම් අපේ කොණ්ඩේ කෙස් ගහක පළල මීට වඩා 30 ගුණයක් විතර ලොකුයි. ඒ තරම්ම පොඩිද? ඒ කියන්නේ ඇහෙට පේන්නේවත් නැති තරම්. ඉතින් ඒක කොහොමද අපිට භයානක වෙන්නේ? භයානක වෙන්නේ අන්නේ කුඩාකම නිසාමයි. සාමාන්‍ය දුවිලි අපේ නහෙන් ශ්වසන පද්ධතියේ තියෙන පෙරහන වලින් අල්ල ගන්නවා. හැබැයි මේ PM 2.5 අංශු ඒ හැම ආරක්ෂක පද්ධතියක්ම පහු කරගෙන අපේ පෙනහළු වල ගැඹුරුම තැන්වලට කියන්නේ වායු කෝෂිකා දක්වාම ගමන් කරනවා. එතනින් නොනවති සමහර අංශු රුධිර නාලිකා හරහා අපේ ලේවලට පවා එකතු වෙන්න පුළුවන්. මොකත් ලේවලටත් ඒ කියන්නේ මේවා අපේ ශරීරයේ ආරක්ෂක පද්ධතියට හොරින් ඇතුල් වෙනවා මේ. ඒක ඇත්තකම බය හිතෙන කාරණයක්. AQI අගය 150 පැන්නෑ කියලාත් සඳහන් වෙනවා. ඒකේ මොකන්ද අදහස් වෙන්නේ? AQI එහෙමත් නැත්නම් Air Quality Index කියන්නේ වාතයේ තියෙන මේ වගේ දූෂක ප්‍රමාණය මනින මෙම්මක්. ඒක 150 ඉක්මනනවා කියන්නේ ඒ වාතයේ සංවේදී පුද්ගලින්ට විතරක් නෙමෙයි නිරෝගී පුද්ගලින්ට පවා අහිතකරයි කියන එක. ඒ කියන්නේ ඇදුම වගේ රෝග තියෙන අයට මේක ඊටාත්ම දරුණුවට බලපාන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. හරි. මට තව දෙයක් තේරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සුළඟක් ආවම දූවිලි විසිරිලා යන්න ඕනේනේ. ඇයි මේ දූවිලි මීදුම එකතැන හිර වෙලා වගේ පහළට බැහැලා තියෙන්නේ? අනේ එතන තමයි මේ කතාවේ තියෙන අනිත් රසවත්ම සහ භයානකම විද්‍යාත්මක සංසිද්ධිය තියෙන්නේ. ඒකට කියනවා උෂ්ණත්ව ප්‍රතිලෝමනය. එහෙමත් නැත්නම් temperature inversion කියලා. temperature inversion. ඒ මොකද්ද? සරලවම මෙහෙවයි. සාමාන්‍යයෙන් වෙන්නේ පොළවට කිට්ටුව තියෙන වාතයේ උණුසුම් ඉහළට යන්න වාතය සීතලයි. ඒ නිසා උණුසුම් වාතය දූවිලිත් අරගෙන සැහැල්ලු නිසා ඉහළට යනවා. ඔව් ඒක සාමාන්‍ය තත්ත්වය. හැබැයි මේ දවස්වල තියෙන අධික වායුගෝලීය පීඩනය නිසා මේ රටාව සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරිලා. ඒ කියන්නේ පොළවට කිට්ටුව සීතල වායු ස්තරයකුත් ඊට උඩින් උණුසුම් වායු ස්තරයකුත් හිර වෙලා තියෙනවා. ඒ කියන්නේ වායුගෝලයම අපේ ඔළුවට උඩින් පියනක් වහලා වගේ ඒ පියන නිසා මේ දූවිලි වලට උඩට යන්න බැරුව අපි හුස්ම ගන්න මට්ටමෙම හිර වෙලා තියෙනවා. හරියටම හරි. ඒක හරියට වායුගෝලීය උගුලක් වගේ. මේ දූවිලි කොක්ටේල් එකම අපේ නගර උඩ හිර කරගෙන තියෙනවා. ඒකයි මේ මීදුම් ස්වභාවය මෙච්චර තීව්‍රව දැනෙන්නේ. ඒක නම් ඇත්තටම බියෝ උපදවන චිත්‍රයක්. හරි. එහෙනම් මේ දූවිලි පිරුණු හිර වෙච්ච වායුගෝලයට වැස්සක් ආවොත් මොකද වෙන්නේ?
මම හිතන්නේ මෙතනින් තමයි අපි අම්ලවැසි කියන මාතෘකාවට එන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් කියලා තියෙනවා ඉදිරි දිනවලදී වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. අන්නේ ඒ විලාවට තමයි තෙත් තැම්පත් වීම. එහෙම නැත්නම් වෙඩ් ඩිපොසිෂන් කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ වාතයේ තියෙන මේ දූෂක වැහි බිඳුව එක්ක එකතු වෙලා පොළවට එන එක. හරියටම මරි. ඉතින් මේ වාතයේ තියෙන දූෂක වැස්සත් එක්ක එකතු වුණාම කොහොමද ඒක අම්ද වැස්සක් බවට පත් වෙන්නේ? මේ ඉන්දියාවෙන් එන දූවිලි අංශු එක්ක කාර්මික කලාප වලින් සහ වාහන වලින් නිකුත් වෙන සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන වායුත් වායුගෝලයේ තියෙනවා. SO2 සහ NO2. මේ වායු වර්ෂා ජලය, ඒ කියන්නේ H2O එක රසායනිකව ප්‍රතික්‍රියා කළාම සල්ෆියුරික් අම්ලය සහ නයිට්‍රික් අම්ලය කියන ප්‍රබල අම්ල වර්ග නිර්මාණය වෙනවා. මේ අම්ල දිය වෙච්ච වර්ෂාව තමයි අපි අම්ලවැසි කියලා කියන්නේ. මට හිතා ගන්න පුළුවන් මිනිස්සු වෙඩියෙන්ම කනස්සල්ලටපත් වෙන්නේ තමන්ගේ ඇඟට සමට මොනවා වෙයිද කියන එක ගැන. මේ වැස්සට තෙමුනොත් ඇත්තටම මොනවද වෙන්න පුරුවන් හානි? හොඳ ප්‍රශ්නයක්. මේකේ සාන්ද්‍රණ්‍ය අනුව බලපෑම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් වෙන්නේ සමේ කැසීම, රතු පැහැවීම, දැවිල්ල වගේ ආසාත්මිකතා ඇති වෙන එක. විශේෂයෙන්ම සංවේදී සමක් තියන අයට මේක තදින් බලපාන්න පුරුවන්. ඇස්වලටත් එහෙමයි. ඒතකොට අපේ දේපල වලට මං අහලා තියෙනවා වාහනවල පේන්ට් එකට හානි වෙනවා කියලා. ඒක ඇත්තක්ද? අනිවාර්යයෙන්ම මේ අම්ල වැස්ස වාහනවල තීන්ත ආලේපනයට හානි කරලා ඒකේ පාට වෙනස් කරලා ලප ඇති කරන්න පුරුවන්. ඒ විතරක් නෙමෙයි ලෝහමය කොටස්, ගොඩනැගිලි, ප්‍රතිමා වගේ දේවල් වලටත් මේකෙන් හානි වෙලා ඒවා ඉක්මනින් දි รา පත් වෙන්න මලකඩ කන්න පටන් ගන්නවා. වගාවන්ටත් මේකෙන් සෑහෙන හානියක් වෙන්න පුරුවන්. එහෙනම් මේකෙන් ආරක්ෂා වෙන්න අපි මොනවද කරන්න ඕනේ? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා මේ දූවිලි තත්වයට පස්සේ වරිණ පළවෙනි වැස්සර නම් කොහෙත්ම තෙමෙන්න එපා කියලා. ඇයි මේ පළවෙනි වැස්සම මෙච්චර භයානක? ඒකට හේතුව තමයි pollution washout කියන ක්‍රියාවලිය. හිතන්න වායුගෝලය කියන්නේ දුවිලි පිරිච්ච ස්පොන්ජ් එකක් වගේ කියලා. වැස්ස පටන් ගන්නකොට මුලින්ම වැටෙන වැහි බිඳු ටික තමයි ඒ ස්පොන්ජ් එකේ තියෙන දූෂක වැඩිම ප්‍රමාණයක් සෝදාගෙන පොළවට එන්නේ. ඒ කියන්නේ වැස්සේ මුල් විනාඩි 20ක 30ක විතර වතුර වල තමයි අම්ල සාන්ද්‍රණය වැඩිපුරම තියෙන්නේ. හරියටම හරි. ඒකයි ලං කියන්නේ වැස්ස පටන් ගත්ත ගමන් එළියට දුවන්නේ නැතුව ටික වෙලාවක් ඉඳලා යන්න කියලා. ඔව්, ඒ වෙනකොට වායුගෝලය යම්තාක් දුරට පිරිසිදු වෙලා ඉවරයි. ඒ නිසා හොඳම දේ තමයි වැස්ස පටන් අරගෙන අඩුම තරමේ විනාඩි 20ක්වත් යනකල් ගොඩනැගිල්ලක් අතලේ ආරක්ෂිතව ඉන්න එක. එළියට යනව නම් අනිවාර්යෙන් කුඩයක් පාවිච්චි කරන්න. හරි. ඒක හරිව පැහැදිලි. ඉතින් මේ භයානක අප්‍රසන්න වායුගෝලීය තත්ත්ව එක පැත්තකින් වෙද්දී අනිත් පැත්තෙන් සමාජ මාධ්‍ය පුරාම යන්නේ නුවරඑළියේ තියෙන හරිම ලස්සන මැජික් එකක් වගේ පින්තූරා. හැමතැනම සුදු පාටට හිම වගේ තට්ටුවක් බැඳිලා. මේ සිද්ධි දෙක අතර සම්බන්ධයක් තියෙනවද? ඒක තමයි මේක තියෙන පුදුමය. මේ සිදුවීම් දෙක එකම කාලයේදී වුණාට මේ දෙක අතර ඍජු සම්බන්ධයක් නැහැ. ඒ වගේම නුවරඑළියේ දකින්න ලැබෙන්නේ හිම. ඒ කියන්නේ ස්නෝ නෙමෙයි. ඒක ලංකාවේ බහුලව තියෙන වැරදි වැටහීමක්. විද්‍යාත්මකව ඒකට කියන්නේ මල් තුහින. එමත් නැත්නම් ග්‍රවුන්ඩ් ෆ්‍රොස්ට් කියලා. හිම නෙමෙයිද? එතකොට හිමයි මාර්තුහිනයි අතර වෙනස මොකක්ද? බැලුබැලමට පේන්නේ එක වගේනේ. මූලිකම වෙනස තියෙන්නේ ඒවා නිර්මාණය වෙන තැන. හිම කියන්නේ වලාකුළු ඇතුලේ අයිස් ස්පටික නිර්මාණය වෙලා අහසෙන් පොළවට වැටෙන දෙයක්. ඒක වර්ෂාපතනයක්. හැබැයි මල් තුහින කියන්නේ වර්ෂාපතනයක් නෙමෙයි. ඒක පොළව මට්ටමේදීම නිර්මාණය වෙන සංසිද්ධියක්. ඒ කියන්නේ ඒක අහසෙන් වැටෙන දෙයක් නෙමෙයි පොළව උඩම හැදෙන දෙයක්. ඒක වෙන්නේ කොහොමද? මේ දවස්වල කඳුකර ප්‍රදේශවල රාත්‍රී කාලයේදී අහස වලාකුළු වලින් තොරව ඉතාමත් පැහැදිලිව තියෙනවා. මෙහිම වුණාම දවල් කාලයේදී පොළොව මතුපිට අවශෝෂණය කරගත්ත සූර්ය තාපය කිසිම බාධාවකින් තොරව ඉතාමත් වේගෙන් විකිරණශීලීව අභ්‍යවකාශයට මුදා හැරෙනවා. මේකට අපි කියනවා විකිරණශීලී සිසිලනය නැත්නම් රේඩියේටිව් කූලින් කියලා. මට ඒක හිතා ගන්න පුළුවන් නුවරඑළිය වගේ පැත්තක පැහැදිලි රැයකදී උෂ්ණත්වය එකපාරටම බහිනවා. ඒකට හේතුව ඒකයි එනම්. පොළව තමන්ගේ උණුසුම ඔක්කොම අභ්‍යවකාශයට හුස්ම ගන්නවා වගේ මුදා හරිනවා. නියම උපමාවක්. හරියට මේකයි වෙන්නේ. මේ විදියට පොළොව මතුපිට උෂ්ණත්වය වේගෙන් පහළ බැහැලා සෙල්සියස් අංශක 0.ටත් වඩා අඩු අගයකට යනවා. හරි. පොළව මිදෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ පොළවට ආසන්නව වාතයේ තියෙන ජල වාෂ්ප මේ අධික ශීතල පොළව මතුපිට, ඒ කියන්නේ තේ දලු, තනකොළ, මල්පැති වගේ දේවල් මත ගැටුනම ඒ ජල වාෂ්ප ද්‍රව්‍යයක්, ඒ කියන්නේ පිනි බිඳුවක් බවට පත් වෙන්නේ නැතුව කෙලින්ම ඝන අවස්ථාවට, ඒ කියන්නේ අයිස් ස්පටික බවට පත් වෙනවා.
මේ භෞතික ක්‍රියාවලියට කියනවා තැන්පත් වීම එහෙමත් නැත්නම් ඩිපොසිෂන් කියලා. ඒ කියන්නේ ජල වාෂ්ප වතුර බිඳුවක් වෙන ස්ටෙප් එක ස්කිප් කරලා කෙලින්ම අයිස් වෙනවා. හරියට ෂෝට් කට් එකකින් යනවා වගේ. හරියටම හරි. මෙන්න මේ විදියට හැදෙන සියුම් අයිස් පටික මිලියන ගාණක් එකතු වුණාම තමයි අපිට අර ලස්සන සුදු පාට තුහින තට්ටුව විදිහට පේන්නේ. ඒක හරිම පැහැදිලි. දැන් තමයි ඇත්තටම වෙනස තේරුනේ. හැබැයි මේ සුන්දරත්වයේ පිටුපස්සේ වගා කරන ගොවින්ට නම් යම් අභියෝගයක් තියෙනවා ඇති නේද? ඔව්. විශේෂයෙන්ම අර්ථාපල් එළදළු වගේ සංවේදී භෝගවලට මේකෙන් හානි වෙන්න පුළුවන්. ශාක සෛලය තුල තියෙන ජලයේ මිදිලා සෛල පුපුරලා ගිහින් වගාවන් විනාශ වෙන්න ඉඩ තියෙනවා. ඒක වළක්ව ගන්න මොන වගේ කරන්න පුළුවන්? එක ක්‍රමයක් තමයි උදේ පාන්දර ඉරේලිය වැටෙන්නත් කලින් පිරිසිදු වතුර ස්ප්‍රේ කරලා මේ අයිස් තට්ටුව සෝදලා අරින එක. තවත් ක්‍රමයක් තමයි රාත්‍රී කාලයේදී වගාවන් උඩින් පොලිතීන් වගේ ආරක්ෂිත ආවරණය යොදන්න එක. හොඳයි එහෙනම් අපි අද කතා කරපු ප්‍රධාන කරුණු ටික ආයමත් මතක් කරගත්තොත් මේ පවතින තප්පියත් එක්ක ජනතාවට දෙන්න පුළුවන් ප්‍රායෝගික උපදෙස් මොනවද? ප්‍රධානම දේ තමයි වාතයේ තවමත් මේ PM2.5 කියන සූක්ෂම අංශු තියෙන නිසා පුළුවන් තරම් එළියට යනකොට මුහුණු ආවරණයක් පළඳින එක නුවණට හුරුයි. විශේෂයෙන්ම ශ්වසන රෝග තියෙන අයට, කුඩා ළමයින්ට සහ වයස්ගත පුද්ගලයින්ට මේක ගොඩක් වැදගත්. වැස්ස ගැන කිව්වොත් ඉදිරි දිනවල වර්ෂාව ලැබුණොත් අපි කතා කරපු විදිහට පළවෙනි 20-30ට තෙමෙන්නේ නැතුව ඉන්න. කුඩයක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. අත්පැරදීමකින් හරි තෙමුනොත් පුළුවන් ඉක්මනට ගෙදර ගිහින් පිරිසිදු වතුරෙන් ඇඟ සෝදා ගන්න. හරි. මේ தත්ත්වය කොච්චර කල් පවතිවිද? මේ தત્ත්වයේ ඊසාන දිග මූසමත් එක්ක සම්බන්ධ නිසා සුළං රටා වෙනස් වෙනකොට ඉදිරි දින කීපය ඇතුළත ක්‍රමෙන් පහවියයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒත් එතකල් තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම එක එක් පුද්ගලයාගේ වගකීමක්. එසේනම් අපේ අද ගැඹුරු විමසුමෙන් කරුණු කිහිපයක්ම අපි පැහැදිලිව හෙළිදරව් කරගත්තා. එකක් තමයි අපි මේ අත්විඳිමින් ඉන්නේ සාමාන්‍ය මීදුමක් නෙමෙයි ඉන්දියාවේ ඉඳන් ආපු සෞඛ්‍යයට අහිතකර දූවිලි අංශු වලින් පිරුණු වායු දූෂණයක් කියන එක. ඔව් ඒ වගේම මේ දූෂණය නිසා වහින පළමු වර්ෂාව අම්ල සහිත වෙන්න පුරුවන් කියන එකත් ඒකම නුවරඑළියේ සුදු පාටට දිස් වෙන්නේ අහසෙන් වැටෙන හිම නෙමෙයි පොළොව මට්ටමේදීම අධික ශීතල නිසා නිර්මාණය වෙන මල් තුහින කියන විශේෂිත සංසිද්ධියක් කියන කාරණයත් අපි තේරුම් ලක්තා. හරියටම හරි. මේ හැමදේම එක්ක මගේ හිතට එනවා තව ටිකක් ගැඹුරින් හිතන්න ඕන දෙයක්. අපි දැක්කා මේ පාරිසරික තත්ත්වයන් දෙකටම වගේ විශේෂයෙන්ම වායු දූෂණයට ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙන්නේ වෙනත් රටකින් හමාරෙන සුළං කියන එක. ඔව් ඒකෙන් අපිට හිතන්න දෙයක් ඉතිරි වෙනව නේද? අපේ පරිසරයේ කෙතරම් එකිනෙකට සම්බන්ධද කියන එක, අපේ දේශීය වාතයේ ගුණාත්මක භාවය ඇත්තට මෙච්චර දේශීය නෑ කියන එක. එසේනම් අපි හැමෝම හවුරේ බෙදා ගන්නා වාතය සහ කාලගුණික රැටා පවතින මේ ලෝකේ ජාතික පරිසරික ආරක්ෂාව කියන වචනේ සැබෑ අරුත කුමක් විය හැකිද?